ඔයාලට මෙන්න මේ වීඩියෝ එකකින් ගෙනලා තියෙන මෙන්න මේ වෙබ්සයිට් එක අපි කොහොමද හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට site register link කියලා එකයි. ඊට පස්සේ promo code එක ලබා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ link එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෙබ්සයිට් එක ඇතුළට අරගෙන යනවා. ඉතින් අරගෙන ගියාට පස්සේ ඔයාලට පළවෙනිටම කරන්න තියෙන මෙන්න මේ app එක ඔයාගේ phone එක download කරගන්න ඕන. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහා තියෙන menu කියන බටන් එකක්. මේ menu කියන බටන් එකට ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන download කියලා. ඒ කියන්නේ Android download කියලා එකක් තියෙනවා. ඉතින් කහ පාට මෙන්න මේ පටි උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් download කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට notification එකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් app එක download වෙන ගමන් තියෙන්නේ කියලා ඔයාලට පෙන්නනවා. ඔයාලා notification bar එකට යන්න notification bar එකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් callbet APK කියලා එකක් තියෙනවා. ඉතින් එන්න ඒක උඩ ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් callbet APK කියලා එකක් තියෙනවා. මෙන්න මේක උඩ නැවතත් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහෙන් තියෙන open කියලා option එකක්. මේ මෙන්න මේ option එක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට පටියක් ගිහිල්ලා ඉවරවලා මෙතන update කියලා මට නම් ඇවිල්ලා තියෙනවා. මම app එක දැනටම download කරන් ඉවරයි. හින්දා එතන update වෙනකොට ඔයාලට එන්නේ install කියලා button එකක්. ඉතින් මේ button එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ආව load වෙන්නේ. ඉතින් load වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ load වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් open කියලා button එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ button එක උඩ ක්ලික් කරගන්න. ඔයාව මෙන්න මේ විදිහට මේ app එක ඇතුළට ඔයාව අරගෙන යනවා. දැන් ඔයාලට මෙන්න මේ app එකේ register වෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පළවෙනිට බලා ගන්න පුළුවන් කහ පාටිනේ තියෙන registration කියලා එකක්. ඉතින් ඒක උඩ ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් one click කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ ටච් කරගන්න ඕන. ඉතින් ඒක උඩ ටච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ page එකට තමයි අරගෙන ඉන්නේ. ඔයාලා ශ්‍රී ලංකාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ශ්‍රී ලංකාව කියලා තියෙන්න ඕන. ඉතින් මෙතන currency වර්ගයේ LKR කියලා තියෙන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙතන promo code කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට අනිවාර්යෙන් ඔයාලා CB25 කියලා type කරගන්න ඕන. මෙන්න මේ විදිහට capital ලකුරෙන් CB ඊට පස්සේ ඉලක්කම් දෙක 25 කියලා දීලා ඉවරවලා අනිවාර්යෙන් promo code එක ඇතුළත් කරගන්න මතක් කරලා ඇතුළත් කරගන්න CB කියන capital ලකුරෙන් ඊට පස්සේ ඉලක්කම් දෙක 25 කියලා දීලා ඉවරවලා මෙතන පල්ලෙහා ටික් එක දාන්න. මෙන්න මේ විදිහට ටික් එක දාලා ඉවරවලා පල්ලෙහෙන් ඔයාලට බලා ගන්න පුළුවන් register කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේ බටන් එක උඩ ටච් කරගන්න. ඉතින් ටච් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ විදිහට page එකකට තමයි අරගෙන එන්නේ. ඉතින් මෙන්න මෙතන ඔයාලට security verification එකක් තමයි හරියටම කරගන්න තියෙන්නේ. ඉතින් මෙතන මට අවිලා තියෙන taxi. මෙන්න මේ විදිහට taxi ටික select කරලා ඉවරලා මෙතන තියෙනවා verify කියලා බටන් එකක්. ඉතින් මේක උඩ ටච් කරගත්තට පස්සේ ඔයාගේ username එක සහ password එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ තියෙන ඔයාගේ username එක. ඒ කියන්නේ මේ deposit ID එක. මේ තියෙන ඔයාගේ password එක. අනිවාර්යෙන්ම මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. ස්ක්‍රීන්ෂොට් එක දාන්න කලින් ඔයා අනිවාර්යෙන් account එක හදාගත්තට පස්සේ කියන්නේ මේ site එකේ register වුණාට පස්සේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. ඉතින් ස්ක්‍රීන්ෂොට් එක දාන්න කලින් ඔයාට මේ මුලින්ම කියනවා මෙන්න මේ password එක කියලා තියෙන මේ password එක මකලා එවන්න. මකලා මෙන්න මේ විදිහට promo code එකත් එක්ක හිටින විදිහට මේ ID එක අපිට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. ඊට පස්සේ අපි හරියටම check කරලා බලලා account එක හැදුවද කියලා. එහෙම වුණොත් තමයි අපි ඔයාලට deposit එක දාගන්න recommend කරන්නේ. නැතුව ඉතින් ඔයා නිකන් account එක හදාගත්තට වැඩක් වෙන්නේ නැහැ. හරි. දැන් ඔයා මෙතන next කියන බටන් එකට ක්ලික් කරගන්න. එන්න මේ විදිහට තමයි callbet app එකට අපි හරියටම register වුණේ. ඉතින් තව ඔයාලට කරගන්න තියෙන personal details සහ security settings මෙන්න මේ දේවල් ටික fill කරගන්න තියෙනවා. මම දැන් ඔයාලට කියලා දෙන්න මෙන්න මේ app එකේ අපි කොහොමද හරියටම personal details ටික fill කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් menu කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් personal profile කියලා එකක් තියෙනවා. ඉතින් ඒක උඩ ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් enter details කියලා option එකක් තියෙනවා. ඉතින් මේ enter details කියන option එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ option එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතෙන් ඔයාගේ surname එක දෙන්න. ඒ කියන්නේ සාමාන්‍ය නම එක කොටසක් දෙන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ දෙවෙනි option එක විදිහට මෙන්න මෙතනින් තියෙන first name එක. ඉතින් මෙතෙන්ට ඔයාගේ නම එක කොටසක් දෙන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතෙන්ටත් ඔයාගේ නම එක කොටසක් දෙන්න ඕන තුන්වෙනි option එකට. ඉතින් මෙතන ඊට පස්සේ තියෙනවා date of birth කියලා. ඉතින් ඔයාලට කැමති අවුරුද්දක් දාලා දෙන්න. ඉතින් ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා සාමාන්‍ය වයස අවුරුදු 18ට අඩු කෙනෙක් නම් වැඩිහිටියෙක්ගේ birth එක භාවිතා කරන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා place of birth කියලා. ඉතින් මෙන්න මේකට ඔයාගේ නගරයක් දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් රින්ගින් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාගේ පළාත මේ අහන්නේ. ඉතින් අපි North Western Province province කියලා අනිවාර්යෙන් දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ city එකටත් ඔයාගේ ළඟම නගරයක් දෙන්න. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතෙන්ට ඇඩ්‍රස් එකක් දෙන්න ඕන. ඉතින් මෙන්න මේකට ඔයාගේ ඇඩ්‍රස් එක දෙන්න. ඊට පස්සේ මෙතන document type කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේකට ඔයාගේ ID document එක සමග select කරගන්න ඕන. ඉතින් මෙන්න මෙතෙන්ට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා serious if have කියලා. ඉතින් මෙන්න මෙතෙන්ට SLG කියලා capital ලකුරෙන් අනිවාර්යෙන් ලබා දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් document number කියලා තියෙනවා. ඉතින් ඔයාගේ වැඩිහිටියෙක්ගේ මං කියවනේ වැඩිහිටියෙක්ගේ උපන්දිනයකට අනිවාර්යෙන් මෙන්න මේ account එක හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහට හදාගන්න කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඔයාලට මෙතෙන් දෙන්න තියෙන ID number එක. ඉතින් ID number එක අනිවාර්යෙන් අතුලත් කරගන්න ඕන.
ඉතින් ඊට පස්සේ identity පිටිපස්සේ තියෙන කවදාද identity issue කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ identity issue කරලා තියෙන දිනේ හරියටම ලබා දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අවසානයේ ෆිල් කරන්න තියෙන අපිට issued by කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේකට ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා අනිවාර්යෙන් ටයිප් කරගන්න. ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් කියලා මෙන්න මේ විදිහට ඇතුළත් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් පල්ලෙහෙන් තියෙනවා save කියලා ඔප්ෂන් එක. ඉතින් මෙන්න මේකට ක්ලික් කරගන්න. ඉතින් අනිවාර්යෙන්ම ID නම්බර් එක දෙන්න. ඉතින් ඒ දේවල් ටික අනිවාර්යෙන්ම මතක තියාගෙන ඒ ටික කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඕකේ කියලා බටන් එකක් ආවා. ඉතින් ඊට පස්සේ ඔයා හරියටම මම දැන් ID නම්බර් එක විතරයි දුන්නේ නැත්තේ. ඉතින් ID නම්බර් එකක් දුන්නා නම් මට මේ enter details කියලා එකක් එන්නේ නැහැ. ඉතින් ඔයා හරියටම personal details ටික ඔක්කොම ටික fill කරගත්තා නම් මෙන්න මේ විදිහට enter details කියලා option එකක් මෙන්න මෙතන පෙන්වන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම personal details ටික fill කරගන්නේ. ඉතින් තව ඔයාලට කරන්න තියෙන එක දෙයක් මෙතන තියෙනවා email කියලා option එකක්. මෙන්න මේකට click කරගන්න. ඉතින් මෙන්න මේකට ඔයාගේ Gmail address එක අනිවාර්යෙන් link කරගන්න ඕන. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් enter your email address කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මෙතෙන්ට ඔයාගේ email address එක අනිවාර්යෙන් ඇතුළත් කරගන්න. ඉතින් ඇතුළත් කරගත්තට පස්සේ මේ link එකේ කොළ පාට වෙනවා. ඉතින් ඒක click කරගත්තට පස්සේ ඔයාගේ Gmail address එකට යනවා code එකක්. ඉතින් ඒ code එක මෙතන ගෙනාවට පස්සේ මෙතෙන් තියෙනවා කොළ පාටින් confirm කියලා option එකක් තියෙනවා. ඉතින් ඒක උඩ click කරගත්තට පස්සේ වෙන විදිහට back වෙන්න. ඉතින් back වුණාට පස්සේ මෙන්න මෙතනින් link කියලා option එක නැතුව මෙන්න මෙතනින් ඔයාගේ Gmail address එක පෙන්නනවා. ඉතින් මෙතන phone number එක නම් fill කරන්න අත්‍යවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට තමයි හරියටම 100% personal details ටික fill කරගන්නේ. දැන් ඔයාලට fill කරගන්න තියෙන්නේ withdrawal settings. ඉතින් මෙන්න මේ settings ටික හැදුවේ නැත්නම් අනිවාර්යෙන් ඔයා හොයන සල්ලි ඔයාගේ bank account එකට ගන්න බැරුව යනවා. ඉතින් මෙන්න මේ withdrawal settings එහෙම නැත්නම් security settings හදාගන්න විදිහ මම සම්පූර්ණයෙන්ම කියලා දෙන්නම්. ඉතින් ඔයාලට පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් menu කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේකට යන්න ඕන. ඉතින් ඒකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් settings icon එකක් තියෙනවා. ඉතින් මේ settings icon එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා security settings කියලා එකක්. ඉතින් මෙන්න මේකට click කරගන්න ඕන. ඉතින් ඒකට click කරගත්තට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් question mark එකකුත් එක්ක මෙතන තියෙනවා security question කියලා එකක්. ඉතින් මෙන්න මේකට click කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා select question කියලා එකක්. ඉතින් මෙන්න මේකට උඩ click කරගත්තට පස්සේ මෙතන ප්‍රශ්න තියෙනවා. ඔයාලට කැමති එකකට උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් මම මෙතන උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන තියෙනවා your favorite team කියලා. ඉතින් මෙන්න මේකට අපි ශ්‍රී ලංකා ක්‍රිකට් කියලා දෙමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. ශ්‍රී ලංකන් කියලා මම දෙනවා. ඉතින් ඊට පස්සේ save කියන එක දෙන්න. ඉතින් ඒක ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන තියෙනවා two factor authentication කියලා. ඉතින් මෙන්න මේක අනිවාර්යෙන් fill කරගන්න කලින් ඔයා Google එකට ඔයා Play Store එකට යන්න. මෙන්න මේ විදිහට Play Store එකට ගියාට පස්සේ අනිවාර්යෙන් ඔයා මෙන්න මේ app එක download කරගන්න ඕන. ඉතින් සමහර කට්ටිය නම් මෙන්න මේ app එක දැනටම download කරගෙන නැති. ඉතින් මෙන්න මේ app එක download කරගත්තට පස්සේ අනිවාර්යෙන් open කරගන්න ඕන. open කරාට පස්සේ දකුණු කෙරවලේ තියෙන profile icon එක. ඉතින් ඒක උඩ click කරගන්න. ඒක උඩ click කරගත්තට පස්සේ අනිවාර්යෙන් Gmail account එකකින් login වෙන්න ඕන. ඉතින් login වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ two factor authentication කියන මෙන්න මේ option එකට ඇවිල්ලා මෙන්න මේ Callbet app එකට ඇවිල්ලා මෙන්න මේ option එක උඩ click කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් show QR code කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ click කරගන්න ඕන. ඉතින් click කරගත්තට පස්සේ ඔයාලට එනවා verification එකක්. මේ verification එක හරියට කරාට පස්සේ ඔයාලට QR code එකක් එනවා. ඉතින් ඔයාලට එන්නේ QR code එක screenshot එක ගහගන්න තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් load වුණාට පස්සේ තමයි අනිවාර්යෙන් QR code එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කිව්ව විදිහට මෙන්න මේ විදිහට settings ටික මෙන්න මෙතන තියෙන security settings එක හදා ගන්න ඕන. ඉතින් හරිය මෙතන verify දුන්නා. ඉතින් ඔන්න දැන් අපිට QR code එක බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් මෙන්න මේ QR code එක screenshot එකක් ගහ ගන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන උඩින් back වෙන්න ඕන. ඉතින් back වුණාට පස්සේ අර විදිහට two factor authentication app එක download කරගෙන ඉන්නලා email එකෙන් login වෙලා ඉන්නවනම් ඔයාලට මෙතන කරන්න තියෙන open Google authenticator කියන එක click කරගන්න. ඉතින් ඊට පස්සේ නැවතත් අර අපිට ඉස්සෙල්ලා ආවා වගේ මෙන්න මෙතන එනවා verification එකක්. මේ verification එක click කරාට පස්සේ අපිට QR code කිසිම දෙයක් scan කරන්න නැහැ. ඉතින් auto මේක scan කළා ඉවරයි. අපිට මෙන්න මේ විදිහට load වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් load වුණාට පස්සේ තමයි ඔයාලට මෙන්න මේ විදිහට two factor authentication app එකට අරන් යනවා. ඉතින් ඊට කලින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් පොඩි verification එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක verify කරගන්න ඕන. ඉතින් verify කරගත්තට පස්සේ තමයි අපිව මෙන්න මේ විදිහට two factor authentication app එකට අරගෙන යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගියාට පස්සේ මෙතන yes කියලා බටන් එකක් තියෙනවා. මේ yes කියන එක දුන්නාට පස්සේ පල්ලෙහාට යනවනම් මගේ කෝඩ් ගොඩක් තියෙනවා. හරි. මෙන්න මේ විදිහට අපේ කෝඩ් එක copy කරගෙන ඉවර වෙලා මෙන්න මෙතෙන් ගෙනල්ලා ඉවරලා confirm කරන්න තියෙන්නේ. මේ අපි මෙන්න මේ විදිහට මේක paste කරගන්නවා. මෙන්න මේ විදිහට paste කරගෙන confirm කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට වාඩ එකක් එනවා. අනිවාර්යෙන් මේක screenshot එකක් ගහ ගන්න ඕන. ඉතින් මේක තිබ්බොත් අනිවාර්යෙන් two factor authentication app එක phone එකේ නැති වෙලා තිබ්බොත් අනිවාර්යෙන් මෙන්න මේ app එකට login වෙලා ඉවරලා ඔයාලට two factor authentication app එක disable කරගන්න පුළුවන්.
හරි. ඉතින් මෙන්න මෙතන ඕකේ කියන බටන් එක ක්ලික් කරගන්න ඕන. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් prevent login via email කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට කොළ පාටින් ටික එකක් මෙන්න මෙතනට ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට එකපාරක් දෙපාරක් අනිවාර්යෙන් රිෆ්‍රෙෂ් කර ගන්න ඕන. ඉතින් රිෆ්‍රෙෂ් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි security settings එහෙම නැත්නම් withdrawal settings ටික හරියටම fill කරගන්නේ. මම දැන් ඔයාලට හරියටම කියලා දෙන්නම් මෙන්න මේ Callbait app එක ඇතුළට අපි කොහොමද හරියටම සල්ලි දාගන්නේ. එහෙම නැත්නම් deposit කරගන්න කොහොමද කියලා දෙන්නම්. ඉතින් ඔයා පළවෙනිටම යට තියෙන menu කියලා option එකක් වෙන්න මෙන්න මේකට යන්න ඕන. ඉතින් ඒකට ගියාට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් plus icon එකකුත් එක්ක තියෙන deposit කියලා option එකක්. ඉතින් මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. ඉතින් ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ID එකට තමයි ඔයා සල්ලි දා ගන්න ඕන. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන details මෙතන තියෙන option හරහා දා ගන්න පුළුවන් ඔයාගේ මෙතන මේ Callbait app එක ඇතුළට සල්ලි. ඉතින් ඔයාලට මෙතන cryptocurrency හරහා දා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන BOC ඉතින් මේ BOC ඒ වගේම තමයි Easy Cash UPay මෙන්න මේවා හරහා දා ගන්න පුළුවන්. ඉතින් මේවට මම recommend කරන්නේ නැහැ. ඉතින් අපි මෙන්න මේ account හදාගන්න වීඩියෝ එකේ වම් පැත්තෙන් දාලා තිනවා cash agent ගේ number එක. ඉතින් ඔයා එන්න එකට WhatsApp message එකක් දාන්න Callbait එකට deposit එකක් දා ගන්න ඕන කියලා ඊට පස්සේ cash agent ඔයාලට bank details ටික එවනවා. ඉතින් ඊට පස්සේ එයා කියලා තියෙන විදිහටම සල්ලි ටික දාන්න. සල්ලි ටික දැම්මට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ID එක මෙතන මේ copy කියන option එක click කරලා ඉවරලා copy කරලා ඉවරලා එයාට send කරන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ එයා විනාඩි 5ක් විනාඩි 10ක් ඇතුළත ඔයාගේ Callbait account එකටම සල්ලි ටික දාලා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හරියටම Callbait account එකට සල්ලි ටික දාගන්නේ.